ඔයාට මොකක්ම හරි වැදගත්කමක් එකතු කරයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලලා ඔයාලට හොඳයි නම් channel එකත් subscribe කරන්න, like කරන්න, මොනම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකකුත් දාන්න. ඉතින් අපි බලමු මේ සිංහල paper එක කොහොමද හැදෙන්නේ කියලා. මුලින්ම සිංහල paper එකේ කොටස් දෙකක් තියෙනවා. එක කොටස දෙක කොටස. පළවෙනි කොටස සාහිත්‍යයක්, දෙවෙනි කොටස ව්‍යාකරණත් විදියට තමයි හැදෙන්නේ. ඉතින් ඒක ඔයාලා හැමෝම දන්නවා. ඊට පස්සේ මේ paper එක ලියන්න අපිට සිංහල කරන අය නම් දන්නවා අනිවාර්යයෙන්ම. ඉතින් අපිට පොත් 5ක් 6ක් වැදගත් වෙනවා. ඉතින් අපි මේ පොත් ටික බලමු. ඔයාලට මේ පොත් 5ක් කිව්ව ගමන් ගොඩාක් ලොකු දෙයක් ඒක හිතුණට ඇත්තටම ඒකෙන් හරිම ලේසි. අපි හැමෝම දන්නවා. ඉතින් සිංහල දන්න දෙයක් නිසා ඒක ගොඩාක් පහසුවෙන් ඔයාලට අනිත් විෂයන් වලට වඩා ඉක්මනට පාඩම් කරන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් අපි බලමු මොනවාද මේ පොත් ටික කියලා. පුරාතන ගද්‍ය සංග්‍රහය පොත, කෙටි කතා සංග්‍රහය පොත, ගුත්තිල කාව්‍ය පොත, ඒ වගේම නූතන පද්‍ය පොත, ප්‍රේමති ජයතිසෝකෝ සහ බැද්දේගම කියන පොත් ටික තමයි අපිට මේ සිංහල සාහිත්‍ය පේපරේට ඕනි වෙන පොත් ටික. ඉතින් ඒ පොත් ටිකිනුත් ගොඩක්ම වැදගත් වෙන පොත මොකක්ද කියලා ඇහුවොත් මම කියන්නේ පුරාතන ගද්‍ය සංග්‍රහය. ඉතින් ඒක ඕනම කෙනෙක්ට පේනවා මේ අපේ පේපර් එකේ මුලින් ඡේද ප්‍රශ්න අහනවනේ. ඉතින් මේ ඡේද ප්‍රශ්නවලත් ඒකේ මුලින්ම අ ඊ එහෙම තියෙනවා. ඉතින් ඒවෙන් අපිට ප්‍රශ්න අහන්නේ අනිවාර්යයෙන්ම පුරාතන ගද්‍ය සංග්‍රහයෙන්. ඉතින් එතනම ලකුණු අපිට 16ක් එකතු කරගන්න පුළුවන්. ඒ පුරාතන ගද්‍ය පොතේ ඡේදරික හොඳට ඒ කියන්නේ කතා ටික අධ්‍යයනය කරොත් අනිවාර්යයෙන් මේ ලකුණු 16ම අපිට ගන්න පුළුවන්. ඉතින් ඒ විතර නෙමෙයි ඊට පස්සේ අපිට අවස්ථා සම්බන්ධ උද්ෘත දීලා අවස්ථා සම්බන්ධ 4ක් එනවා. ඒ 4මත් අපිට අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් පුරාතන ගද්‍ය සංග්‍රහය පොත හරියට කතා වස්තු ටික අපි බලලා තිබ්බොත්. ඉතින් මේ කතාවන් අපිට දැන් YouTube එකේ වුණත් ඕන තරම් කතා ජාතක කතා විදිහට ඒවා අපිට දාලා තිනවා. ඒවා බලලා ඒවෙන් අදහසක් අරගෙන කතාව කියවුවම අපේ මනස චිත්‍ර රූපම ඇවිලා ඒක මතක් වෙනවා. ඉතින් හරිම ලේසි. මේ ටික හරිම ලේසි. ඔයාලට ඒ අවස්ථා සම්බන්ධ ටික ඒ කියන්නේ කිසිම අවුලක් නැතුව ලියා ගන්න පුළුවන් මේ කතා ටික බලාගත්තොත්. ඒක එදිනෙදා දවස ගානේ කතා කියවුවොත් අනිවාර්යෙන් සාහිත්‍ය පේපරේ පුරාතන ගද්‍ය සංග්‍රහයෙන් ලකුණු ගොඩාක් ඔයාලට එකතු කරගන්න පුළුවන්. ඊළඟට රසස්වාදී. රසස්වාදී ඉතින් සාමාන්‍යයෙන් එන්නේ නූතන පද්‍ය සංග්‍රහය පොතෙන්. ඒකත් අපි පොඩ්ඩක් පොඩි දැනුමක් ඒ ගැන තියෙන්න ඕනේ. මොකද පන්තිවල කරනවා YouTube එකෙත් හැම පාඩමකටම අදාළව තියෙනවා. මම බැලුවා DP Education එකේ සර්ගේ. ඉතින් ඒක ගොඩාක් මට වැදගත් වුණා. ඔයාලත් අනිවාර්යෙන් බලන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම දන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාලට කරලා දෙන්නම්, උදව් කරන්නම් ඕනම වෙලාවක. ඉතින් අපි බලමු පුරාතන ගද්‍ය පොත ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. පුරාතන ගද්‍ය පොත ඇතුලේ සද්ධර්ම රත්නාවලී, පූජාවලිය, ජාතක කතා පොත, සද්ධර්මාලංකාරය. ඔන්න ඔය පොත් වලින් තමයි කතා වස්තුන් උපුටාගෙන තියෙන්නේ. ඉතින් සද්ධර්ම රත්නාවලිය කිව්වොත් අපි මේ කතා වස්තු දෙකකින්, ඒ කියන්නේ කතා වස්තු දෙකකින් නෙමෙයි පොත් දෙකකින් අපි විචාර ලියන්න පුරුදු වෙන්න ඕනේ. සද්ධර්ම රත්නාවලිය, සද්ධර්මාලංකාරය, පූජාවලිය, ජාතක කතා පොත. ඉතින් මේ විදිහට මම තෝරගත්තේ සද්ධර්ම රත්නාවලිය සහ සද්ධර්මාලංකාරය. එක එක අය තමන් කැමති කතා වස්තුවට අදාළ කතාව හරියට බලාගෙන උද්ෘත ටික වෙන් කරගෙන ඒ කතාවට විචාරය ලෑස්ති වුණොත් එච්චරයි. හරිම ලේසි. දැන් කෙනෙක්ට ඇත්තටම මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න මම කියා දෙන්න. මම දන්න දේ. ඊට පස්සේ සද්ධර්ම රත්නාවලිය ගත්තොත් ඒකේ තියෙනවා මට්ට කුණ්ඩලී කතා වස්තු සහ කුණ්ඩලකේශී කතා වස්තු. ඉතින් මේ කතා වස්තු වල සමහර විට චරිත මාරු වෙන්න පුළුවන්, පැටලෙන්න පුළුවන්. ඒක නිසා හොඳ අවධානයෙන් ඉන්න ඕනිය ගැන ඒ කතාව නිතර කියවනකොට ඒක ඔටෝ අපිට මතක හිටිනවා. ඒක කතාවක් විදිහට හොඳට මතක හිටිනවා. ඉතින් ඊට පස්සේ පූජාවලිය ගත්තොත් අනුරුද්ධ කුමාර කතාව සහ ජීවක කතා වස්තු. ජාතක කතා පොතේ
චන්දකින්නර ජාතකයයි චුල්ල දනුද්දර ජාතකයයි. සද්ධර්මාලංකාරය ගත්තාම ස්වර්ණතිලකා කතා වස්තුව සහ නන්දි වාණිජ කතා වස්තුව. ඉතින් ගොඩාක් වීඩියෝ එක දික් වෙන නිසා තමයි මම ටිකක් වේගෙන් කතා කරන්නේ. මම මේ වගේ වීඩියෝකුත් කරලා නැහැ කලින්. ඒකින්ද මට මේකෙන් එක්කෙනෙක් හරි චූටි දැනුමක් හරි ගන්නවා නම් ඒක ලොකු දෙයක්. ඉතින් අපි විචාරයක් ලියන්න ඕනේ පැය භාගයක් නිසා එන්න අපි ලියන්න අකුරු කැත වෙනවා ඇත්තටම. අර මුල් දවස් ටිකේ ලස්සනට විචාර ලිව්වට පස්සේ කුරුටු බලි වගේ කැත වෙනවා. සමහර ළමයි ලස්සනට ලියන්න පුළුවන්. ඉතින් ඒක ටයිම් බැලන්ස් කරගෙන ඔයාලා දැනගන්න ඕනි ගානට වෙලාවට කොහොම හරි පැය 3 ඇතුළත විචාර 4යි රසස්වාදයයි අනිත් අවස්ථා සම්බන්ධ ප්‍රශ්න ටික ඡේද අභ්‍යාස ඒ ටික ඔක්කොම කම්ප්ලීට් කරන්න. පේපර්ස් ලියලා ඒක පැය 3ට කරගන්න ගොඩාක් ලේසි වෙනවා. ඉතින් ඔයාලට මම කියන්න තියෙන්නේ නිතරම පේපර්ස් කරන්න. පේපර් කරන්න ඔය කලින් අවුරුදු වල පළාත් පේපර්, එතකොට කලාවෙන් හම්බෙන පේපර් හොයලා පාස් පේපර්ස්ම නැවත ඒ පළාත් පේපර් හොයන්න බැයි නම් පාස් පේපර්ස්ම නැවත කරන්න. පුළුවන් තරම් පේපර් කරන්න. එතකොට ඔයාගේ කාලය නිකම්ම හැදෙනවා. පන්තියේ පේපර් කරනකම් එහෙම බලාගෙන ඉන්න එපා. ඉතින් ඔයාලගේ කාලය අර පරිස්සම් කරගෙන හරියට පේපරේ ලියන්න දැම්ම ඉඳන් පුරුදු වෙන්න. ඉතින් මේ 12 වසර මුල් කාලේ කෙනෙක් වෙන්නත් පුළුවන්. නැත්තම් මේ අගෝස්තු මාසේ එක්සෑම් ලියන කෙනෙක් වෙන්නත් පුළුවන්. කාට වුණත් මං කියන්නේ මුල් කාලේ ඉඳන්ම පාස් පේපර්ස් පොත කරන්න. Tamanට පුළුවන් එක ප්‍රශ්නේද ඒක කරන්න. එතකොට පේපරේ කියන දේ ඔයාලට අලුත් දෙයක් වෙන්නේ නැහැ. ඔයාලට ගොඩාක් ලේසියෙන් පහසුවෙන් ඔයාලගේ පේපරේ ලියා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට අපි බලමු නූතන පද්‍ය සංග්‍රහය. නූතන පද්‍ය සංග්‍රහයෙන් තමයි අපිට රසස්වාදය එන්නේ. ඒ වගේම ලකුණු 15ක විචාරයක් එනවා. ඉතින් මේ පොතත් හරියට බැලුවොත් අපිට රසස්වාදයේ අනිවාර්ය නිසා එතන ලකුණු 10යි. නූතන පද්‍ය පොතෙන් විචාරේ ලියනවා නම් ලකුණු 15යි. ලකුණු 25ක් අපිට ගන්න පුළුවන්. ලකුණු 25 කියන්නේ ගොඩාක් ලොකු ගාණක්. ඔයාලා දන්නවා එක ලකුණක තියෙන වටිනාකම කොච්චරද කියලා. ඉතින් ඒක නිසා නූතන පද්‍ය පොතෙත් ඒ කවි රස වින්දනයට කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේක තෝරගන්නවා නූතන පද්‍ය සංග්‍රහය. ඉතින් ඒ කවි පාඩම් කරගෙන හැම කවියක්ම පාඩම් කරගන්න ඕනෙත් නෑ. මොකද අපිට පාස් පේපර්ස් බලලා සාමාන්‍යයෙන් ගෙස් කරන්න පුළුවන් මේ ටික ඇවිල්ලා තියෙනවා මේකෙන් නැති වෙයි වගේ කියලා. හැබැයි එහෙමම කියලා බෑ. පොඩි මතකයක් හරි තියෙන්න ඕනි. රසස්වාදී නම් කවිය අපිට දෙන නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි විචාරේ ලියනවා නම් අපිට කවි පාඩම් තියෙන්න ඕන. ඉතින් සමහර විට කොළඹ යුගයේ පළවෙනි පරපුර දෙවෙනි පරපුර එහෙම අපිට වෙන් කරලා එනවා. ඒ කියන්නේ එකට එකතු කරලා මේ විචාර ලියන්න එනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක වුණත් අපිට පද්‍ය පන්ති 3ක් 4ක් එකතු කරලා ලියන්න වෙන අවස්ථා එනවා. ඉතින් මේ හැම අවස්ථාවකටම අපි පුරුදු වෙලා යන්න ඕනි. ඒක නිසා නූතන පද්‍ය පොතත් අපිට ගොඩාක් වැදගත් වෙනවා. තව ඔයාලට කියන්න තියෙන විශේෂම දෙයක් තමයි 12 වසර මුල් කාලේ වුණත් 13 වසර කෙනෙක් වුණත් ඕන කෙනෙක්ට කියන්නේ ඔයාලා සාහිත්‍ය පේපරේට අවධානය අනිවාර්යයෙන්ම දෙන්න ඕන. ඉතින් සාහිත්‍ය පේපරේ ඔයාලා එක පොත්වලට අදාළ දැන් කෙටි කතා ලියන කෙනෙක් නම් කෙටි කතා ටික බස් එක යන ගමන් ඔය නිකන් ඉන්න වෙලාවක කතාවක් දෙකක් කියවන්න. ඒක ඔක්කොම කතා ටික එක දවසේ කියවන්න ඕනේ නැහැනේ. කල් තියෙන නිසා කියවන්න. අනිවාර්යෙන් එක දවසට එකක්. ගුත්තිලේ කවියක් පාඩම් ගන්න. ප්‍රේමතෝ ජයතිසකුගේ කවියක් පාඩම් ගන්න. අපි අර මේකම ලියන්න යනවා කියලා හිතාගෙන ගියාට හිතන්නකො ගුත්තිලේ අපි දන්නේම නැති වචනයක් දාලා මේ පාර ප්‍රශ්න අහනවා. ඉතින් එහෙම වුණොත් බැහැනේ. ඒක නිසා අපි ගුත්තිලේ ලියන්න යනවා කියලා හිතාගෙන හිටියට අපිට බැද්දේ ගම ගොඩක් ලේසි ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක නිසා එකම ප්‍රශ්නයකට කොටු වෙන්නේ නැතුව අමතරවත් අපි ප්‍රශ්න දෙකකට විතර සූදානම් වෙලා යන එක ගොඩක් වටිනවා. ඉතින් ඒකින්ද මම කියන්නේ හැම පොතකටම ටිකක් හරි අවධානය දෙන්න. මොකද අවස්ථා සම්බන්ධ වලට ඡේද වලට හැම එකටම අපිට හැම මේ පොතක්ම හොඳට පරිශීලනය කරන්න වෙනවා. ඉතින් ඊළඟ කරුණ තමයි මේක එක එක්කෙනාගේ කැමැත්ත අනුවත් වෙනස් වෙනවා. සමහර කෙනෙක් කෙටි කතා පොතට කැමති නැතිම වෙනකොට සමහර කෙනෙක්ගේ ආසම පොත කෙටි කතා
සංග්‍රහ වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලගේ ආසාවත් මේකට බලපානවා. ටිකක් හරි කවි ලියන්න, කවිවල තේරුම අරගෙන ਵਿਚාර ලියන්න දක්ෂ සහ ආස කෙනෙක් නම් ගුත්තිල කාව්‍යට සහ නූතන පද්‍ය සංග්‍රහයට ප්‍රේමතෝ ජයතිසෝකෝ ඒ පොත්වලට ගොඩාක් බරක් තියෙනවා. ඉතින් මම ඉතින් ගොඩක් වෙලාවට මම අර පුරාතන ගද්‍ය සංග්‍රහය පොත අර නිතරම අමාරු වචන දැනගන්න හරි කියවන නිසාද මන්දා මම ඒකෙන් ලියන්න තමයි ගොඩක් වෙලාවට කැමති. ප්‍රේමතෝ ජයතිසෝක පොතටත් කැමතියි. ඉතින් අර ගුත්තිල කාව්‍යට එහෙම වඩා මම අරවට ගොඩක් කැමතියි. ඉතින් ඒක එක්කෙනාගේ කැමැත්ත අනුව. ඊළඟට අපි බලමු ව්‍යාකරණ ගත්තොත් ව්‍යාකරණ වල MCQ 20ක් එනවා. ඉතින් ඒක ටිකක් සංකීර්ණයි තර්ක කරලා හිතන්න වෙනවා. දැන් සමාස, තද්දිත, උපසර්ග ඒ වගේ සංදි ඒවා ඇවිල්ලා ඉතින් ඒවෙන් ගොඩාක් ලකුණු ගන්න අයත් ඉන්නවා. ඉතින් අපි මේ දෙකටම සාමාන්‍ය ලකුණු 80 75 වගේ ගන්න උත්සාහ කරන්න. අද පටන් ගත්තත් කෙනෙක්ට බැරි නැහැ. මොකද උත්සාහය දෙනවා නම් ඕනම දෙයක් කරන්න පුළුවන්. එකම දේ නැවත නැවත කළා හරි පුරුදු වෙන. ඒක තමයි කියන්න තියෙන්නේ. ඉතින් රචනාවත් ගොඩක් වැදගත් වෙනවා. රචනාවට ලකුණු 25ක් හම්බ වෙනවා. ඒකට ඉතින් අපිට සමාජයේ කියන්නේ වර්තමාන සමාජයේ තොරතුරු ඒ වගේ දේවල් පොත් කියවන කෙනෙක් නම් රචනාව කියන්නේ ගොඩක් ලේසි වෙයි මං හිතන්නේ. මොකද ඡේදයක් කියවලා උත්තර ලියන්න ඒ වගේම ප්‍රශ්න එකේ ගොඩක් මේ කියන්නේ ප්‍රමාණය අඩුයි. ගොඩක් අර කාලේ ඉතුරු වෙනවා දෙක කොටස වෙන නැත්නම් මේ ව්‍යාකරණ පේපර් එකට. ඉතින් ඒක නිසා මං කියන්නේ රචනාවේ ලකුණු සමහර වෙලාවට ලකුණු 3ක් අඩු කරනවලු වචන ප්‍රමාණය වැඩි වුණොත්. ගොඩාක් අර ලියාගෙන යනකොට අපිට වචන ප්‍රමාණය බැලන්ස් කරන්න අමතක වෙනවා. ඉතින් ඒක නිසා රචනාව වචන ප්‍රමාණයටත් ඒකත් හිතේ තියාගෙන ලියන්න ඕනි ගානට ගණන් කරලා. එතකොට සාරාංශයත් ගොඩක් වැදගත්. මේ හැම එකකටම උත්තර ඔයාලා දන්නේ නැති පොඩි හරි කරුණක් ඔයාලා ගෙදර නිකන් ඉන්න ගමන් YouTube එකේ තියෙනවා හැමදේම. ඉතින් ඒවෙන් බලන්න හැමදේම කියන්නේ දන්නේ නැති දෙයක් ඕනම දෙයක් YouTube එකේ දැන් තියෙනවනේ. ඉතින් ඔයාලට බලලා ඉගෙන ගන්න පුළුවන්. මොකක් හරි වීඩියෝ එකේ ඔයාලට තේරෙන්නේ නැති දෙයක් වගේ තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම කියා දෙන්නම්. මම අනිවාර්යෙන් ඒක පැහැදිලි කරන්න එක වීඩියෝ එකකින් හරි එක්කෙනෙක්ට හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා. ඉතින් මං ගිහිල්ලා ඉඳන් අදට වීඩියෝ එක ඉවරයි. සිංහල පිළිබඳ චූටි දැනුමක් හරි මොකක් හරි කියන්නේ දෙයක් ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම channel එක හොඳයි නම් subscribe කරන්න, like කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. bye bye.